ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර කියලා කියන්නේ මේ ඇසළ පෙරහැර මංගල්‍යය. ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව ඓතිහාසික තොරතුරු බොහොමයක් තිබෙනවා. මේ පිළිබඳව අපි දැන කියා ගන්නයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය ජාතික නාලිකාව විදිහට මේ ජාතියේ තියෙන වැදගත් තැන් ස්පර්ශ කරමින් ඔබ වෙතට ගෙනෙනවා. අපේ වගකීම සහ යුතුයකම තමයි මෙවැනි ඓතිහාසික දේවල් ඔබ වෙතට ගෙනෙන්න. විශේෂයෙන්ම නිවසේ ඉඳන් කතරගමට එන්න බැරිව පෙරහැර මංගල්‍යයේ නරඹන සියලු දෙනා වෙනුවෙන් මේ දේවල් ගෙනෙන එක තමයි අපේ යුතුයකම බවට පත්වන්නේ. අපි ජාතික නාලිකාව විදියට ඒ යුතුයකම උපරිමයෙන් සිද්ධ කරනවා කියන එක මේ වෙලාවේ පැහැදිලි කරන්නට අවශ්‍යයි. මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තියෙන ඓතිහාසික පසුබිම, මේකේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර, මේකේ තියෙන පෙරහැර මංගල්‍යය පිළිබඳව අපි දැන කියා ගන්න සූදානම්. ඒ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මාතා සෝමපාල රත්නායක මහතා. ඔබතුමන්ට ආයුබෝවන්. ආයුබෝවන්. මම මුලින්ම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඇත්තටම මේ ඇසළ පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ මොකක්ද? ඇසළ පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ මේ කතරගම දේහාමුදුරන්ගේ වලිමාතාවගේ මංගල උත්සවය. දැන් මේකට තියෙනවා මේ රවි ඒලා ඒ නැකත් ක්‍රමයක්. ඒ නැකත් ක්‍රමය අනුව තමයි දැන් කප් සිටවන්නේ සමහර කාලවල වලට එනවා වෙසක් පොයට. සමහර කාලවලට එනවා ජූනි මාසේ පොයට. ඔතම් පොයට. දැන් කප් හිටවල කපන මංගල්‍යය කියලා කියන්නේ කප් හිටවල දින 45කින් ඇසළ මංගල්‍ය පටන් ගන්නවා මගුල් පෙරහැරින්. දැන් ඒ කියන්නේ වලි මාතාවගේ කතරගම දේහාමුදුරන්ගේ මංගල උත්සවය තමයි මේ සංකේතවත් කරන්නේ. ඇසළ මංගල්‍යේ දැන් වලි මාතාවගේ කතරගම දේහාමුදුරන්ගේ මංගල උත්සවයට අපි ඉස්සෙල්ලාම කප් හිටවනවා. මගුල් කප හිටවලා දින 45කින් මගුල් පෙරහැරින් නැකත් චාරිත්‍රානුකූලව ඇසළ මහා මංගල්‍ය පටන් ගන්නවා. ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය දින ගණනාවක් පැවැත්වෙනවනේ කපු මහත්මයා. දැන් එතකොට මේ දින ගණනාවක් පවත්වනකොට මේ සඳහාම වූ චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් තිබෙනවා. අපි පොඩ්ඩක් ඒ පිළිබඳවත් කතා බහ කරමු. ඔව් දැන් ඊයේ 6 වෙනි පෙරහැරේ අතුපන්දලම අලුත් අලියා කරනවා. එතකොට මාලිගාවේ මඳුම් මණ්ඩපේ උඩුයම් බදිනවා. පරණ උඩුයම් අයින් කරලා. ඊට පස්සේ කදවලටාගේ දල දෙක ප්‍රදර්ශනය කරන්න තැන්පත් කරනවා. ඒ 6 වෙනි පෙරහැරේ. දැන් ඊට පස්සේ අපි පෞරාණික විදියට පෙරහැර දෙකක් යන්න ඕන. ඒ මොකද මේ පළවෙනි ගමන තමයි දැන් දවස් 5ක් ගියේ. මගුල් උත්සවයට ගියේ. දැන් ඊට පස්සේ දෙවෙනි ගමන යන්නේ දෙවෙනි පෙරහැරේ කියන්නේ ඒක. දැන් අපි යනවනේ දෙවෙනි ගමන මගුල ඒක. ඊට පස්සේ අවසාන මහ පෙරහැර. අවසාන මහ පෙරහැර යනවා කිරිවෙහෙරට. කිරිවෙහෙරට ගිහිල්ලා දැන් මෙතන ලැබෙන ආදායම් වලින් කොටසකුත් කිරිවෙහෙරට පූජා කරලා බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වලා නැවත ඇවිල්ලා වල්ලියම දේවාලට කියලා නැවත දෙයයන්ගේ වද්දනවා. ඊට පස්සේ පාන්දර 4ට තියෙනවා පෙරහැරක්. ඒක ඉක්මනින් යනවා නරුන් කණ්ඩායම් කරම නැහැ. පිටුවීදියෙන් ගිහලා වල්ලියම දේවාලට ගිහිල්ලා ඇවිල්ලා ඔතන තියෙනවා මහානරත්ත පොළ කියලා තැනක්. මැද වීදී. එතන පෙරහැර නවත්තනවා. නවත්තලා පණික්කයා වීරානම් පදේ කියලා පදයක් ගහනවා. ඒ වීරානම් පදේ කියන පදේ එයි ගහන්නේ මේ පෙරහැර දවස් 15 තියෙන වාස්කොස් නැති වෙන්නේ. විරාණ පදේ ගහලා ඉවර වෙලා එයයි ඔක්කොමන්ටම ආචාර කරලා සමාව ගන්නවා. මොකද දැන් ওই විරාණ පදේ වැරදුනොත් නැවත ගහන්න එන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත පෙරහැර පිටත් වෙන දේවාලට. දෙයයන් ගෙවද්දලා මුල්තන් පූජා පවත්වලා ඊට පස්සේ දිය කපන පෙරහැර යනවා. හොඳයි. ඇසළ මහා පෙරහැර මංගල්‍යය පිළිබඳව ඓතිහාසික තොරතුරු වගේම මේ පෙරහැර මංගල්‍යය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි ඔබ වෙතට ගෙනාවයි. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ දැනුම. අපි තවත් ඉදිරියට මේ ඓතිහාසික කතරගම පෙරහැර සහ ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව තොරතුරු දැන කියා ගන්නටත් කැමැති. අපි සූදානම් ජාතික රූපවාහිනියෙන් ජාතික වගකීම ඉටු කරනවා සේම ඔබට ඇසළ පෙරහැර මංගල්‍යයේ සියලු තොරතුරු ගෙන එන්නට. Arohara